හරි ළමයි. එතකොට 2021 හරි 2021 අවුරුද්දේ ආපු තත්ත්ව නිරූපණය හා අර්ථකථනය ගන්න හරි. මෙහි කියනවා මෙන්න මේ තියෙන වටපස්තරයක් මේ තියෙන්නේ. මේක මේ රූපේ දැන් මේ රූපේ පොඩ්ඩක් බලා ගන්න හරි. හැම ගානකම මේ වගේ රූපයක් තියෙනවා නම් මේ විදිහට තමයි හදන්නේ. මම මේ මෙතනින් පස්සේ හදන විදිහට තමයි මේ ගාන හදන්නේ හරි. මේක තමයි වටපස්තර කැලල කියලා කියන්නේ. මේ වටපස්තර වලට තියෙන වීඩියෝයක් එහෙම දාලා තියෙනවානේ. හරි. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් කියන්නේ මොකද්ද? 0.10 අතර ලකුණු ලබාගත් සිසුන් ගාන නිරූපණය කර කේන්ද්‍රික ඛණ්ඩය. මේ ලොක් කේන්ද්‍රික ඛණ්ඩයෙන් කියන්නේ 20යි 40යි අතර ලකුණු ලබාගත් සිසුන් දක්වන කේන්ද්‍රික ඛණ්ඩය. මේ පොඩිකින් කියන්නේ 10යි 20යි අතර ලකුණු ලබාගත් සිසුන් දක්වන කේන්ද්‍රික ඛණ්ඩය. මෙහින් කියන්නේ 40යි 50යි අතර ලකුණු ලබාගත් සිසු සංඛ්‍යාව. හරි. අපිට කියනවා ගාන දත්තයක් විදිහට මේ 10යි 20යි අතර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 40යි 50යි අතර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාවට සමානයිලු. ඒකේ මොකද්ද නොකිය කියන්නේ? මෙන්න මේ 10යි 20යි අතර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙනවනේ. එන්නේ සංඛ්‍යාව මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙන සංඛ්‍යාවට සමානයිලු. සංඛ්‍යා දෙක සමානයි ඒගොල්ලන් කෝණ සමාන වෙන්න ඕන. හරි. ඒකයි නොකිය කියන්නේ. එහෙනම් මේ කෝණ 45 කියලා ගාන දීලා තියෙනවා. එහෙනම් මේ කෝණේ කීයක් වෙන්න ඕන? 45ක් වෙන්න ඕන. මම කලින් ලියාගත්තා. හරි. සංඛ්‍යා සමාන නම් කෝණ සමානයි. කොහේ හරි දැන් කෝණ දෙක සමානයි නම් ඒගොල්ලන්ගේ අඩංගුන සංඛ්‍යා සමානයි. හරි. ඒක අනිත් පැත්ත. හරි. ඒක මත තියාගන්න. අපෙන් අහන රොමිලකගේ මෙන්න මේ කෝණේ කීයද කියලා. මේ 20 40යි පාන්තරය තුල ලකුණු ලබාගත් සිසුන් දැක්කම මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ කේන්ද්‍ර කෝණය. මේ මුළු වටේම කීයද? 360යි. හරි මම තියරි වීඩියෝ කතා කරලා තියෙන එක දන්න හැම ළමයින්ම. මේ මුළු වටේම 360යි. මේ මුළු වටේම තියෙන සමස්ත කෝණ සේරගෙම එකතුව 360යි. අංශක හරි. එකෙන් අඩු වෙන්න ඕන. මෙන්න මේ කෝණ තුනේ එකතුව. 45 45 90යි 90ට මේ 90 එකතු කරාන් පස්සේ 180යි. 180 කොටනවා කියක් එන්න ඕනද? 180ක් ඉතිරි වෙනවා. හරි. අංශක 180යි මෙන්න මේ කෝණය. හරි. ඒක නිකන් අර බැලුවාන් පස්සේ පේනවා නිකන් මේක අර්ධ වෘත්තයක් කියලා. ඒතර මේක 180යි කියලා ලියන්න පුළුවන්. හරි. එකපාර ලියන්න බෑ. මේ විදිහට අඩු කරලා ලියන්න ඕන. හරි. නැත්නම් ලකුණු අඩු වෙන එකපාර ලියුවොත්. හරි. රෝමිලක්කන් දෙක අපෙන් අහනවා. දෙවනි රෝමිලක්කම හරි. සිසුන් 6ක් මෙන්න මේ පාන්තරය තුල ලකුණු ලබාගෙන නැත්නම් සිසුන් 6ක් මෙන්න මේ බිඳුවයි මම හිටින් කියන්නේ ගන්න හරි. සිසුන් 6ක් 0.10 අතර පාන්තරය තුල මෙන්න මේ 0.10 අතර පාන්තරය තියෙන්නේ. මේ පාන්තරය තුල සිසුන් කීයක් ඉන්නවද? 6ක් ඉන්නවලු. මෙන්න මේක තුල සිසුන් 6ක් ඉන්නවලු. හරි. සිසුන් 6ක් ලකුණු ලබාගෙන නැත්නම් දී ඇති වගුව සම්පූර්ණ කරන්න. හරි වගුවක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. 0.10යි ඊටස් තියෙනවා 10යි 20යි ඊටස් තියෙනවා 20යි 30යි 20යි 40යි sorry 20යි 40යි ඊටස් තියෙනවා 40යි 50යි. හරි. එහා පැත්තෙන් දීලා තියෙනවා මෙන්න මේ අගයන් ටිකක් අපෙන් අහනවා. හරි. මේ විදිහට අගයන් ටිකක් තියෙනවා මෙන්න මේ 0.10 අතර සිසුන් සංඛ්‍යා 6ක් කියලා දීලා තියෙනවනේ ඒගොල්ලෝ. හරි. 0.10 තියෙන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ සිසුන් 6ක් නිරූපණය වෙනවලු. ඒතර ඔයගොල්ලන්ට නිකන් පේන්න ඕන මේ කේන්ද්‍රික කෝණය අංශක 90යිනේ. එන අංශක 90කින් සිසුන් 6ක් නිරූපණය වෙනවනේ. එන අංශක 45කින් සිසුන් කියන්නේ නිරූපණය වෙන්න ඕනද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය පොඩ්ඩක් බලමු. අංශක 90කින් සිසුන් 6ක් නිරූපණය වෙනවා නම් අංශක 45කින් සිසුන් කියන්නේ නිරූපණය වෙන්න ඕනද? 6න් භාගයක්නේ. මොකද 90 දෙකෙන් බෙදුවම 45ක් වෙන්නේ. එහෙනම් මේ 6 කියන එක නම් දෙකෙන් බෙදෙන්න ඕන. කීයද ඒතකොට? 3ක් නිරූපණය වෙන්න ඕන. එන්න මෙතන. මේක 3යි නම් මේකත් 3යිනේ. මොකද සමානයි කියලා දුන්නානේ. අනේ මේ කේන්ද්‍රික කෝණ සමානයිනේ. එහෙනම් 40 50 අතර 3ක් ඉන්න සිසුන්. හරි. ඒක තුල සිසුන් 3ක් ඉන්නවා. දැන් මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ සිසුන් කියන්නේ නිරූපණය වෙනවද? නිකන් ඒක අර අපිට බැලුවම තේරෙන්නේ දැන් මේ 90ක් තුලින් මෙන්න මේ 90ක කෝණය තුලින් සිසුන් 6ක් නිරූපණය වෙනවා නම් 180ත් මේ කෝණය 180 කියලා හොයාගත්තානේ. 180කින් සිසුන් කියන්නේ නිරූපණය වෙනවද? 90කින් සිසුන් 6යි නම් 180ක් කියන්නේ කීයද? 90 දෙකෙන් වැඩි කරාම 180 හැදෙන්නේ. එහෙනම් 6 කියන එක නම් දෙකෙන් වැඩි වෙනවා. 6 2 12යි. හරි. සිසුන් 12ක් නිරූපණය වෙනවා. හරි. එතකොට ඒක හරිනේ. හරි. එතකොට ඔය විදිහට තමයි මේ වගුව නිරූපණය වෙන්නේ. හරි. මේ වගුව නිර්මාණය කරද්දි මේක අර මං කිව්ව ක්‍රමයට හදන්න පුළුවන් දැන්. 90ක අංශක 90ක් තුලින් අංශක 90ක් තුලින් සිසුන් කියන්නේ නිරූපණය වෙනවද? සිසුන් 6ක් නිරූපණය වෙනවනේ. එහෙනම් අංශක 45 ගෙන් සිසුන් කියන්නේ නිරූපණයද කියලා කොහොමද හොයන්නේ? x කියලා හිතලා අවසානයේ මේක සුළු කරන්නේ කොහොමද? මේක සුළු කරන්නේ හරස් ගුණ කරනවා. හරි. 46න් ගුණ කරනවා. 46න් ගුණ කරනවා. සමාන ලකුණු දාලා 90x ගෙන් ගුණ කරනවා. 90x කියලා ලියනවා. හරි. 90x කියලා ලියනවා. අවසානයේ 40 45 තියෙන්නේ. හරි. 45 45 එකයි 90 දෙකයි. දෙකට දෙක එකයි 6 දෙක 3යි. හරි. එහෙනම් s සමාන කීයද? 3ක් කියලා ඔන්න ඔය විදිහට අර විදිහට හොයන්න බැර නම් මේ විදිහට මේ සමීකරණය මම අර තියරි වීඩියෝ එක හදාදී කතා කරලා දිනවනේ. ඒ තියරි වීඩියෝ එක විදිහට බලලා මේ විදිහට මේක පුරව ගන්න පුළුවන්. හරි. කොහොමද ඒක පුරව ගත්තා නම් එතනින් හරි. ඊට පස්සේ අහනවා රොමිලකන් 3 කියනවා දියදී අක්ෂ මත මෙන්න මේ ජාල රේඛාව අඳින්න. හරි. මම කෙටියට ගාන කියන්නේ. හරි. මෙන්න මේ අක්ෂදී මෙන්න මෙහෙම අපිට රූපයක් දීලා දෙනවා ගානේ. හරි. මෙන්න මේ ආකාරي රූපයක් දීලා තියෙනවා. තලයක් ඇන්දොත්
අකුරු පොඩ්ඩක් මේ පැහැදිලිම දීලා මේ හරි අවුලක් ගන්න එපා කියද්දි තේරෙනවනේ මෙතන 2යිලු මෙතන 4යිලු මෙතන 6යිලු මෙතන 8යිලු හරි මේ තියෙන්නේ සිසුන් හරි මේ තියෙන්නේ සිසුන් නැත්තම් ශීර්ෂ සංඛ්‍යාව හරි මෙතන තියෙන්නේ ලකුණු හරි ලකුණු පාන්තර හරි ලකුණු පාන්තර කියන්නේ ලකුණු ගන්න තමයි අක්ෂයෙන් දාලා තියෙන x අක්ෂය හරි x අක්ෂයක් තියෙන බිඳුවයි 10 ගන්න තියෙන 10යි 20යි 30යි 40යි ඔය විදිහට තියෙනවා හරි ජාල රේඛාව අඳින්න ජාල රේඛාව අඳින්න මොකද්ද කරන්නේ මෙන්න මේකේ වගුවක් තියෙනවනේ දැන් අපි දීපු වගුව මෙන්න මේකනේ මෙන්න මේ වගුව දිහා හොඳට බලනවා හරි මේ වගුව දිහා හොඳට බලනවා හොඳට බලලා තමයි ජාල රේඛාව අඳින්නේ හරි මම කතා කරලා තියෙන ගාන හදද්දි ජාල රේඛාව අඳින්නේ කොහොමද 0.10 අතර පාන්තරේ තියෙන මෙන්න මේ 0.10 අතර පාන්තරේ තුන 6ක් නිරූපණය වෙනවනේ එහෙනම් මෙන්න මේ 6 කෙලින් මෙහෙම අඳින එක කරපේ ඒක ඇඳලා දීලා තියෙනවා හරි එක කොටුවක් මෙන්න මේ වගේක් ඇඳලා දීලා තියෙනවා හරි එතකොට අන්තිමේදී දන්නවනේ කලින් වීඩියෝ කතා කරලා මම තියරි කතා කරලා තියෙන්නේ ඊට පස්සේ 10 20 අතර 3යි 10 20 කියන්නේ මෙතන 3යි කියන්නේ මේ හරිනේ 3 තියෙන්නේ හරි මැදනේ මෙහෙම ගන්නට 3 කෙලින් මෙහෙම මෙතනින් මෙහෙම බලලා මෙහෙම තදීරෙන් අඳින්න හරි ඔන්න ඔක තමයි ඒක අතර 20යි 40 අතර 12යි කියලා කොහොමද අඳින්නේ 20යි 40 අතර නිකන් මෙහෙම එකපාරට 20යි 40 බැලුවා මෙහෙම 12යි කියලා අරගෙන 12 කෙලින් මෙහෙම ගිහිල්ලා කොටු අඳින්නේ හරි 20යි 40 අතර පාන්තර දෙකක් තියෙනවනේ දැන් 0.10යි කියන්නේ පරතරේ 10යි 10යි 20 කියන්නේ පරතරේ 10යි 20යි 30යි 30යි 40යි තියෙන්නේ 20යි 30යි 30යි 40යි තමයි උතර අඳින්න ඕන හරි 20යි 30යි මුලින්ම ඇඳලා තමයි 30යි 40යි අඳින්න ඕන එතකොට මේ දෙන්නට සමානව මෙන්න මේ සිසුන් ගාන දෙකකට බෙදෙනවා එතකොට සිසුන් 6 ගාන දෙන්නටම යනවා හරි 20යි 30යි අතර සිසුන් 6ක් දානවා 6 කියන්නේ මේක මෙන්න මේ ගානනේ හරි මෙන්න මෙතන තමයි 20යි 30යි අතර මේක අඳිනවා හරි ඊට 30යි 40යි අතරත් ඒ 6ම දාලා අඳිනවා හරි මෙතනින් 50 තියෙනවා හරි මෙතනින් 50 තියෙනවා අවසානයේ 40යි 50 අතර පරතරය 10යිනේ පරතරය වෙනසක් කියලා නෑ නේ 40 අතර 3යිනේ 3 කියන්නේ මෙයාර ගාන 3 දාලා අඳිනවා හරි ඔය විදිහට අඳින්නේ හරි මේ වගේ මෙතන පරතරය 20ක් නේ 20 කියන්නේ හරියටම පරතරය 10 දෙයක් තියෙනවා ඉතින් 20 ඉඳන් 30ට එක පරතරයක් 30 ඉඳන් 40ට තවත් එකක් එතකොට 20 ඉඳන් 30 දක්වා අර දීපු ගාන දෙකකින් බෙදලා දා ගන්නවා ඉතුරු එකටත් ඒ ඉතුරු ගාන හරියට මේ ගානම ඉන්නේ ඉතුරු දෙකෙන් බෙදුවම පස්සේ හරි ඒ විදිහට තමයි අඳින්නේ හරි ඔන්න ඔක තමයි ජාල රේඛාව මම තීරි කතා කරලා තියෙනවා වැඩක් හරි ඊට පස්සේ රෝමි ලක්කම් 4 රෝමි ලක්කම් 4 කියනවා අපි 4 මේ හරියෙන් ලිව්වොත් රෝමි ලක්කම් 4 කියනවා මෙන්න මේ 20යි 40යි පාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන්ගෙන් දෙකක් හරි මේ 20යි 40යි පාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව ඉන්නවනේ එන්නේ ඒගොල්ලන්ගෙන් දෙකක් සිසුන් දෙන්නෙක් ඊළඟ පරීක්ෂණයේදී 40යි 50යි පාන්තරය තුර ලකුණු ලබාගත්තේ නම් අනිත් සිසුන් සංඛ්‍යාව වෙනස් වුණේ නෑලු නව අලුතෙන් වටපස්තාරයක් අඳිද්දි හරි මෙන්න මේක වටපස්තාරය කියලා කියන්නේ මේකට තමයි වටපස්තාරය කියලා කියන්නේ හරි මෙන්න මේ අලුතෙන් වටපස්තාරයක් අඳිද්දි අපෙන් ඒගොල්ලෝ අහනවා මෙන්න මේකේ වටපස්තාරය කියලා කියන්නේ අලුතෙන් වටපස්තාරයක් අඳිද්දි මෙන්න මේ 20යි 40යි පාන්තරය තුල කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කීයද හරි ඒක අනිවාර්යෙන් වෙනස් වෙන්න එපා මොකද සිසුන් සංඛ්‍යාව වෙනස් වෙලානේ හරි දැන් මේ 20යි 40යි අතර ලකුණු ලබාගත් සිසුන් කීයක් ඉන්නවද 20යි 40යි අතර ලකුණු ලබාගත් සිසුන් 12ක් ඉන්නවා හරි මේ තියෙන්නේ අපි හොයලා 12ක් ඉන්නවනේ මෙන්න මේ 12ගෙන් දෙන්නෙක් 40යි 50යි පාන්තරය තුල ලකුණු ලබා ගත්තලු හරි මේ 12න් දෙන්නෙක් 40යි 50යි අතර ලකුණු ලබා ගත්තලු එතකොට දැන් 20යි 40යි පාන්තරය තුල ලකුණු ලබාගත් සිසුන් කීයක් ඉන්න ඕනද දෙන්නෙක් 40යි 50යි අතර ලකුණු සංඛ්‍යාව ලබා ගත්තා නම් මේකේ ඉතුරු වෙන්න ඕන කීයක්ද අවසානයේ 10ක් එන්න බෑ හරි 20යි 40යි අතර මම කියන එක තේරෙනවද 20යි 40යි පාන්තරය තුල ලකුණු ලබාගත් සිසුන්ගෙන් දෙන්නෙක් ඊළඟ පරීක්ෂණයේදී මෙන්න මේ 40යි 50යි අතර ලකුණු ලබා ගත්තලු හරි එතකොට 40යි 50යි අතර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව කීයක් වෙන්න ඕනද 5ක් වෙන්න ඕන හරි මේ හතර 5ක් වෙන්න ඕනේ දෙන්නෙක් මේක ලබාගෙනනේ එන අවසානයේ 12 කියන එක කෙනා 10 වෙන්න ඉපයි හරි දෙන්නෙක් මේ අතර ලබා ගත්තනේ එතකොට මේක 12 10 වෙනවා 3 කියන එක කෙනා 5 වෙනවා අපෙන් අහනවා අලුත් මේ වටපස්තාරයක් අඳිද්දී අලුතෙන් වටපස්තාරයක් අඳිද්දී 20යි 40යි පාන්තරය තුල දැක්කේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කීයද ඒක හොයන්නේ කොහොමද ඒක හොයන්නේ මෙන්න මෙහෙම හරි දැන් මේ මුළු සිසුන් සංඛ්‍යාව වෙනස් වුන්නේ නෑනේ හරි සමස්ත සිසුන් කීයක් ඉඳියද මුළු සිසුන් නෑ එහෙම වෙන්නේ නෑ 0.10 අතර ලබාගත් සිසුන් සංඛ්‍යාව 6ම 6 වෙනස් වුන්නේ නෑ නේද 0.10 අතර කෝණය කොච්චරද 0.10 අතර කෝණය කීයද 0.10 අතර කෝණය අංශක 90යිනේ එහෙනම් අංශක 90 වෙනස් වෙන්නේ නෑ අංශක 90කින් සිසුන් කීයක් නිරූපණය වෙනවද සිසුන් 6ක් නිරූපණය වෙනවනේ හරි මේ සිසුන් 6 වෙනස් වුන්නේ නෑනේ සිසුන් 6ක් නිරූපණය වෙනවා දැන් 20යි 40යි අතර අපෙන් අහන්නේ කෝණයනේ අහන්නේ 20යි 40යි අතර සිසුන් කීයක් ඉන්නවද දැන් සිසුන් 10ක් අවසානයේ එනවනේ සිසුන් 10ක් ඉන්නවනේ සිසුන් 10ක් ඉන්නවා නම් අපෙන් අනිත් පැත්තට කෝණය කීයද කියලා අහන්නේ හරි
මන් තියරි කතා කරේ කෝණයක් දුන්න කෝණයකුයි අගයකුයි දුන්නාන් පස්සේ තවත් කෝණයක් දීලා පස්සේ අගය හොයන විදිහ විතරයි. මේ තියන්නේ ඒකේ අනිත් පැත්ත. කෝණයක් දීලා අගයක් දීලා අවසානයේ අගයක් දීලා කෝණය කීයද කියලා අහනවා හරි. කොහොමද හොයන්නේ? ඒතර අර විදිහෙන් තමයි හරස් ගුණ කරනවා හරි. 6යි x එක පැත්තක ලිය වෙනවා සමානයි 90 ගුණ කිරීම 10. අවසානයේ x වලට කීයක් එනවද? 6 වරක් 1යි 90ට 6 ඒවා 1යි 5යි. අවසානයේ 150ක් කියලා එනවනේ. හරි? 150ක් කියලා එනවා. එහෙනම් 150ක් කෝණයක් නිරූපණය වෙනවා මෙන්න මේ 20යි 40යි අතර. මෙන්න මේ 20යි 40යි අතර මෙන්න මේ කෝණය 150ක් වෙන්න ඕන. හරි? ඒතර 180ක් නෙවෙයි. හරි? ඒතර මම කියන්නේ තේරෙනවද? දැන් 150 ගත්ත විදිය නැත්නම් තව විදිහකට හිතුවොත් දැන් මේ ගාන තව විදිහට කරොත් හරි මේ ක්‍රමයක් හරි නැත්නම් තව කෙනෙකුට මේ විදිහට හිතන්න පුළුවන්. දැන් මෙන්න මේ වගුව දැක්කම පේනවා සිසුන් 12 සිසුන් 10ක් වුණානේ. සිසුන් 3 සිසුන් 5ක් වුණානේ. ඒතර මෙන්න මේගොල්ලන්ගේ කෝණයන් අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන. අපෙන් අහන්නේ මේ 20යි 40යි පාන්තරය තුල කෝණය විතරනේ. තව කෙනෙක් මෙන්න මෙහෙම දන්න පුළුවන්. හරි? 10යි 20යි අතර කෝණය කීයද? 10යි 20යි අතර කෝණය 10යි 20යි අතර කෝණය අංශක 45යි. හරි? 10යි 20යි අතර කෝණය අංශක 45යි කියලා මෙන්න මෙතනින්ම බලාගත්තා. හරි? ඒගොල්ලන්ගේ සිසු සංඛ්‍යාව වෙනස් වුන්නේ නැහැ. එහෙනම් 10යි 20යි පාන්තරය තුල ලකුණු ලබාගත් සිසු සංඛ්‍යාව දැක්කේ කේන්ද්‍රීකරණයේ කේන්ද්‍ර කෝණය 45යි. අදාළ සිසු සංඛ්‍යාව කීයද? 3යි. හරි? අදාළ සිසු සංඛ්‍යාව 3යි. ඒගොල්ලෝ වෙනස් වුන්නේ නැහැ. අපෙන් අහන්නේ දැන් මෙන්න මේ 20යි 40යි අතර සිසුන් ගාන 10ක් කියලා අපි දන්නවා. දෙන්නේ මෙතනට ගියානේ. එහෙනම් 10ක් කියලා දන්නවා. 10 පැත්තේ ලියාගත්තා. කෝණය කීයද කියලා බැලුවා. හරි අර විදිහට දැන් අරගේ අනිත් පැත්ත හරි. 45ට 3යි නම් 10ක් වෙද්දි කීයද? හරස් ගුණ කරා දෙපැත්ත. 40 10න් 45 10න් ගුණ කරා සමානයි 3x කින් ගුණ කරා 3x අවසානයේ කීයද? 3ට 3 1යි 45ට 3 ඒවා කීයද? 15යි. 15 10ක් 150x සමානයි 150යි හරි. ඔය විදිහට කෝණේ හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. නැත්නම් තව ක්‍රමයක් මම ඉදිරිපත් කරොත් මේ මුළු සිසුන් සංඛ්‍යාව සියලුම එකතු දෙන්නේ. මේ මුළු සංඛ්‍යාවම එකතු වෙනස් වුන්නේ නැහැනේ. පිටින් කවුරු සිසුන් ගානක් ඇතුළට ආවේ නැහැනේ. ඒ ඉන්න සිසුන් ගාන හොමාරුණා විතරනේ. මුළු සිසුන් ගාන දැක්කනේ මේ මුළු කෝණේ. මේ මුළු වටපස්ථාරයේ මෙන්න මේ සමස්ත කෝණ 180යි 360යි සෝරි 360යිනේ. එහෙනම් 360කින්ම දැක්කනේ සිසුන් සංඛ්‍යාව කීයද කියලා ලියාගත්තා. හරි? ඒක කරන්නේ 360කින් අංශක 360කින් දැක්කනේ මුළු සිසුන් ගාන කීයද? මුළු සිසුන් ගාන වගුවෙන් බැලුවොත් 6යි 3යි 9යි 6යි 3යි 9යි 12යි 3යි 15යි 9යි 15යි කීයද 15යි 20 25යි 24යි හරි 24ක් නිරූපණය වෙනවනේ හරි මේ සුළු කිරීම පොඩි පැටලීමක් වෙන්න පුළුවන් හරි ඒක හිතන්න එපා 360 කින්ම 24ක් නිරූපණය වෙනවනේ අපෙන් අහන්නේ 10ක් නිරූපණය වෙන කෝණය සිසුන් 10ක් නිරූපණය වෙන කෝණය x කියලා හිතමු හරි ඔය විදිහට සුළු කරත් අවසානයේ x වලට එන්නේ 150 කියලා තමයි හරි හදලා බලන්න හරි සුවර් නැත්නම් හදලා බලන්න හරි ඔය විදිහට අපි මේ ගාන ඉවර කරනවා මේක වටපස්තාල සම්බන්ධව එන්න පුළුවන් රාශියක් හරි රාශියක් කවලම් කරලා ආපු ගණනක් තමයි මේක හරි වටපස්තාල විදිහට ওই ගණනක් තමයි අනිවාර්යෙන් විභාගයට වටපස්තාල ගණනක් આવොත් ඉන්නේ හරි ඊටු තව ගණන් ඉස්සරහට හදනවා ඒවත් එක්ක වටපස්තාල පුහුණු කරගන්න පුළුවන් හරි වටපස්තාල දැන් මේක සහ ජාල රේඛාව විතරයි මේක ආවේ හරි එහෙනම් අපි ඉස්සරහට 2022 2023 විතර ඉස්සරහට ගණන් වලින් හමු වෙමු හරි එහෙනම් කට්ටියටම සුබ දවසක්